11 වෙනි ගාන. වර්ග සමීකරණය. හරි. පොදු මූලයක් ගැන කතාවක් කියලා දෙනවා. හරි. පොදු මූලයක් කියන්නේ මොකද්ද? ඒ දෙන්නටම එකම මූලෙ එන්න ඕන. ඒ කියන්නේ මෙන්න මෙයාලා විසඳන්නකො x වර්ගයට 5යි x ධන 6 සමානයි බිඳුව උනොත් මෙයාලා විසඳුවොත් එන්නේ උත්තරේ දෙක මොකද්ද? 2යි 3යි නේද එන්නේ. හරි. මේක විසඳුවොත් x වර්ගය ඍණ 7යි x ධන 10යි. ඕක මොකද්ද? 2යි 5යි. දැන් මෙන්න මෙයා මොකද වෙන්නේ? සමීකරණ දෙක මොකද වෙන්නේ? තෘප්ත කරනවා. ඒ කියන්නේ මේ දෙන්නගේම විසඳුමක් තමයි x සමානයි 2. ඒ කියන්නේ x සමානයි 2 කියන්නේ මෙන්න මේ සමීකරණ දෙකේ කවුද? පොදු මූලය. හරි ඔක තමයි පොදු මූලය. නිකන් අර්ථ දැක්වීම ඕක. අපිට සමීකරණ දෙකක් තියෙනවා. හරි. PO පාඩම් වල ගණන් කරද්දී ඒක අර මං කියද්දී එක්සෑම් එකේ PO ගණන් ලස්සනට ගලාගෙන යන්න දෙනවා. ඉතන පොයින්ට් දෙනවා. එයාට පොඩක් අර මෙන්න මෙයා ගන්න, ඊට පස්සේ එයාගෙන් මෙයා ගන්න, දැන් හරි මෙයා ගන්න. ඕක කියලා ලස්සන පාර දෙනවා. හරි ඇප්ලයිඩ් නෙවෙයි නෑ ගාන දුන්නා මෙයා දාන්න යන්න තියෙන්නේ. රයිට්. කියනවා මෙන්න මේ සමීකරණ දෙකක් තියෙනවා. fx සමානයි x වර්ගය ධන px ධන c. යාගේ සමානයි බිඳුව දෙනවා. පොදු මූලයක් තියෙනකොට යා alpha කියලා ගන්න කියලා ගානින් දෙනවා. මොකද alpha සමානයි p ඍණ q බව වෙනවා. අපි අනිත් එක කියන අපිට දීලා නෑ. මම යා b කියලා ගන්නවා. ගන්න බෑ. අනිත් කියලා දෙනවා. නම් මම gx කියලා කෙනෙක් ගන්නවා මෙතන. මෙතන ගන්නවා මොකද? 2x වර්ගය ධන qx ධන c සමානයි බිඳුව. මෙයාගේ මූලය alpha. ඉතුරු එක අපිට දාගන්න අවසරයක් නෑ. ඔය යටින් කතාවක් කියලා දෙනවා බීටා ගාමයන් පිළිගන්න කියලා මොකක්ද තියෙන්නේ. එහෙනම් මෙයාගේ උත්තරය නම් මෙයා තමයි තෘප්ත වෙන්න ඕනේ. එහෙනම් මම ඒක දාලා ලියා ගන්න. එහෙනම් alpha වර්ගය p alpha ධන c සමානයි බිඳුව. මෙයා පරිදි සමීකරණය. ඊපස්සේ 2 alpha වර්ගය q alpha ධන c සමානයි බිඳුව. මෙයා දෙවෙනි සමීකරණය. ওই දෙකෙන් ගන්නත් පුළුවන් alpha. දැන් බලන්න alpha කියන එක කියන උත්තරේ. ඔය උත්තර දීලා දෙන්නේ නිකන් නෙවෙයි. p නේ කියුනේ. ඔකේ c එකක් ගෑවිලා දෙනවා. එහෙනම් මේ ප්‍රකාශනයේ c නේද නැතිලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ සමීකරණ දෙක අඩු කරලා දාන්න. එතකොට c කැපිලා නැහැ. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ. මම දෙකෙන් අඩු කරනවා. දෙකෙන් අඩු කරන හේතුව මොකද්ද? මෙතන ලොකු සංඛ්‍යාවක් තියෙනවා. ඒක තමයි මම අඩු කරන්නේ. එහෙනම් මෙතන කියන 2 alpha වර්ගය q alpha ධන c ඍණ alpha වර්ගය ඍණ p alpha ඍණ c සමාන වෙනවා. අන්න c c කැපෙනවා. මෙතන කියන 2 alpha ගේ alpha වර්ගය කියන alpha වර්ගය. මෙතන කියන q alpha මෙතන කියන ඍණ p alpha සමාන බිඳුව. alpha එක මම කොහොමද දානවා? මොකද alpha කෙනෙක් කියන බිඳුව වෙන්න බෑ නේද? alpha කෙනෙක් කියන බිඳුව උනොත් මේ එකක් නැතුව යනවා. හරිනේ? ඒතර උත්තරයක් නැතුව යනවා. ඒ හින්දා මම මෙතනින් ගන්නවා එක alpha එකක් කපලා ගියාම alpha ධන q ඍණ p සමාන බිඳුව. එහෙනම් මෙතන කියන alpha කෙනෙක් කොහොමද? p ඍණ q න එක තමයි. හරිනේ? හරි මේ c. ඊළඟට කියනවා p ඇසුරෙන් c සොයා. ඉතින් p ඇසුරෙන් c සොයන්න. දැන් ඉතින් මොකද වෙන්නේ? p හා alpha ඇසුරනේ. p හා q ඇසුරෙන් c සොයන්න. එහෙනම් ඉතින් හරි ලේසි. දැන් ඔයාලා මෙන්න මෙතන මේ alpha නේද පණ දාගෙන හොයාගන්න. එහෙනම් c වහන්න නම් මොකද කරන්නේ? c ව තනි කරලා මුන්ට මොකද කරන්නේ? මේ පැත්තට දාගන්න. එහෙනම් මම අංක එකෙන් ගන්නවා. alpha කියන්නේ ඍණ alpha වර්ගය ඍණ p alpha. මම ඍණ ලකුණක් එක්ක alpha එකකට ගන්නවා. එතන හැදෙනවා alpha ඍණ p alpha ධන p. තේරුණාද? හරිද? මෙතනින් alpha කෙනෙක් කියලා අපි හොයාගත්තා. ඒ කියන්නේ කවුද? p ඍණ q. මම මෙතනින් එනවා p ඍණ q. මෙතනින් එනවා p ඍණ p ඍණ q ධන p. එහෙනම් මෙතන කියනවා ඍණ p ඍණ q මෙතන කියනවා 2යි p ඍණ q. ඔන්න උත්තරේ. තේරුණාද? අර ඔන්න c වල දැන්. හරි. ඊට පස්සේ කියනවා එක කියලා ඔන්නම මේකක් තියෙනවා. හරි. ඔතෙන්ට එන්න කලින් මම පොඩි දෙයක් කියන්නම්. දැන් අපිට අසමානතාවල පාවිච්චි වෙච්ච එක. හරි. ඔයාලට මතකද මෙන්න මෙහෙම එකක් තිබ්බොත් විසඳපු විදිය. x ඍණ 2යි x ඍණ 3යි කුඩයි බිඳුව කියලා තිබ්බොත් කොහොමද විසඳන්නේ? මෙහෙම ගැව්වා මෙතෙන්ට කවුද දැම්මේ?
දෙකයි මෙතෙන් 3යි ඊට පස්සේ මේ ටික ඍණ මේ ටික ධන මේ ටික ධන. උඩයි බිඳුව එන කොහොමද ලිව්වේ? ඔන්නෝම නේද? ඒ කියන්නේ හොයන්න තියෙන එකම මැද වෙනවා කියන්නේ ඌ ඉන්නෝනේ මුල නේද? තේරෙනවද? දැන් බලන්න උත්තරේ දෙන්නේ මොකද්ද? PQ දෙකයි. ඔන්නෝම නේද? තේරෙනවද? එහෙනම් මේක අනිවාර්යෙන් ඉන්නකොට මෙන්න මේක ඉන්නේ. Q ඍණ P Q ඍණ දෙකයි P කියලා කිව්වෙ ඉන්න ඕනේ. තේරුණාද? එහෙනම් දැන් අපිට මේක කොහෙන්ද එන අසමානතාවයක් ගාව ගන්න වෙනවා. මේ ඔයාලා හෙව්වේ මෙසි අල්ෆා මේ C. හරිනේ? C ව ගන්න දාගෙන එවන්නේ. ගානේ කියවන්න C විශාලයි බිඳුව කියලා තනක දීලා දෙන්න. ඔතනින් තමයි අල්ලන පොයින්ට් එක. හරිනේ? C විශාලයි බිඳුවයි නම් මේක දාත්‍යයක්. අපි C කියන එක නා හොයාගත්තා. එහෙනම් මෙතනින් මම එයාව දාගන්නවා. P ඍණ Q දෙකයි P ඍණ Q. විශාලයි බිඳුව. ඍණ ලකුණෙන් ගුණ කරා යනවා. එතන නා මොකද්ද? P ඍණ Q දෙකයි P ඍණ Q. එතකොට මොකද ඉන්නේ අසමානතාවක මාරුණා. ඒ කියන්නේ මේ ඍණ ලකුණ නැති කරන්නේ. තාම අරහකම් නැතුන්නේ නැහැ. මෙතනින් මම ඍණ ලකුණක් ගන්නවා. මෙතන ඍණ ලකුණක් ගන්නවා. අසමානතාවය මාරු වෙනවද? නෑ. ඇයි? මෙතන ඍණ එකක් එනවා. මෙතන ඍණ එකක් එනවා. නෑ. ධන වෙනවා. එහෙනම් මාරු වෙන්නේ නැහැ. එහෙනම් මම මෙතන තියා ගන්නවා. Q ඍණ P Q ඍණ දෙකයි P. උඩයි බිඳ. අන්න ගහනවා මේක. එහෙනම් මෙතනින් එනවා 2 P. මෙතනින් එනවා 2යි P. එහෙනම් මේ ටික ඍණ. මේ ටික ධන මේ ටික ධන. එහෙනම් මෙතනින් උත්තරේ ගන්න පුළුවන්. P Q දෙකයි P. Q R මොන ගාන? තේරුණාද? හරි. ඊට පස්සේ ගාන කියනවා fx සමානයි බිඳුවේ විවේචකය හොයන්න. හරි. එහෙනම් මම fx සමානයි බිඳුව කියන්නේ මෙන්න මෙයා. හරි. මෙයාගේ විවේචකය හොයාගන්න ඕනේ. එහෙනම් විවේචකය කියන්නේ මොකද්ද? B වර්ගය ඍණ 4යි AC. එහෙනම් මෙයාගේ හොයන්න කියන්නේ. එහෙනම් මෙයාගේ B ඍණ කවුද? P වර්ගය ඍණ 4යි. ඒ කියන්නේ 1යි. C කියන්නේ C ටම තමයි. එහෙනම් මෙතන කියනවා P වර්ගය ඍණ 4යි C. ආයෙනම් මම ආදේශ කරගන්නවා P 4යි. C කියන්නේ කවුද? B එකෙන් ඉන්නවා. හරිනේ. එහෙනම් මම ඌව ගැන ආදේශ කරනවා. එහෙනම් මෙතනින් එනවා ඍණ P ඍණ Q දෙකයි P ඍණ Q. මේ ඍණ ලකුණ එළියට දෙනවා. අතන මෙතන දාන වෙනවා. P වර්ගය දාන 4යි. මෙතන මම වරහන් විතර ගත්තාම වෙනවා 2යි P වර්ගය. මෙයාගේ ගුණ කරා. මෙතන එනවා ඍණ PQ. මෙතන එනවා ඍණ 2යි PQ. එහෙනම් මෙතන එනවා ඍණ 3යි PQ. මෙතන එනවා ධන Q වර්ගය. වරහන් විතර යනවා. P වර්ගය දාන 8යි P වර්ගය. ඍණ 12යි PQ. ධන 4යි Q වර්ගය. එහෙනම් සුළු කරපුවම වෙනවා 9යි P වර්ගය ඍණ 12යි PQ ධන 4යි Q ගේ වර්ගය. මේ දෙක කාගෙද? 3යි P ඍණ 2යි Q ගේ වර්ගය. තේරෙනවද? ඇයි මේ 3යි P වර්ගය කියන්නේ 9යි P වර්ගය. 2යි Q කියන්නේ 4යි Q වර්ගය. ඊට පස්සේ එන්නේ මොකද? දෙවතාව පස් දෙකේ ගුණිතය. ඒතකොට මෙතන 3 වරක් දෙක කියන්නේ 6යි PQ අර දෙකත් එක්ක 12යි PQ වෙනවා. ඔන්න කතාව හරි. එහෙනම් ඒකත් හරි. ඊට කියනවා බීටා හා ගැමා යන පිළිවෙලින් fx සමානයි බිඳුවේ එහෙනම් දෙන්න ගාන දෙනවා අනිත්‍ය උන් දෙනවා බීටා කියනවා කියලා. යයි ගානු බීටා සමානයි 2යි ගැමා බව වෙනනම් තවද බීටා හා ගැමා මූලක වර්ග සමීකරණය. හරි. එන්න පුළුවන් පොදු මූලත් එක්ක එන්න පුළුවන් ආකාරය තමයි ඕක. මේක මොකක්ද? ඔය අනිත් මූලය හොයන්න කිව්වා මේ යන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලා තියෙනවා මොකද්ද? මූල හා සංමුලක අතර සම්බන්ධතාවය කියලා එකක් මතකද කියන්නේ.
අනේ මෙන්න මේක එකක් තිබ්බොත් මොකද වෙන්නේ? ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව. මෙයාගේ මූල දෙක ඇල්ෆා බීටා නම් අපිට දැන් පුළුවන් ඇල්ෆා ධන බීටා කියන්නේ කවුද? ඍණ b බෙදීම a ඇල්ෆා බීටා කියන්නේ c බෙදීම ඒක තමයි තියෙන්නේ. එහෙනම් මම මෙයාගේ ලිව්වොත් ඇල්ෆා ධන බීටා කියන්නේ කවුද? ඍණ b බෙදීම මොකද වෙන්නේ? 1යි. ඇල්ෆා බීටා කියන්නේ කවුද? c බෙදීම 1යි. මෙතන කියනවා ඇල්ෆා ගැමා කියන්නේ ඇල්ෆා ධන ගැමා කියන්නේ ඍණ q බෙදීම 2යි. මෙතන කියනවා ඇල්ෆා ගැමා කියන්නේ c බෙදීම 2යි. තේරුණාද? හරිද? ඔය අනිත් මූල වලින් හම්බෙන වර්ග සමීකරණය හොයන්න කිව්වොත් හරි ඔක තව එකක් පෙන්නන්න තියෙනවා. ඒක කලින් මම කියන්නේ. ඔතන කියනවා නේද බීටා හා ගැමා මූල වර්ග සමීකරණය හොයන්න කියලා. ඔය ගාන කරනවා එහෙම එකක්. එහෙනම් එන්නේ කොහොමද? බීටා හා ගැමා මූල වර්ග සමීකරණය කියන්නේ ඕන මූල දෙකක් දීලා තිබුණොත් මොකක්ද සමීකරණය? x වර්ගයේ ඍණ මූල දෙකේ එකතුව වතාවක් x ධන මූල දෙකේ ගුණිතය. ඔක තමයි සාධාරණ සූත්‍රය ඕනෑම මූල දෙකක් දීලා තිබුණා. මොකද එන්නේ? x වර්ගයේ ඍණ මූල දෙකේ එකතුව වතාවක් x ධන මූල දෙකේ ගුණිතය සමානයි බිඳුව. එහෙනම් ඔයාලට මේ බීටා ගැම හොයන්න ඕන නේද? බීටා ගැම හොයන්න දැන් ඔයාලා ඇල්ෆා හොයාගත්තා නේද ගානේ? ඇල්ෆා කියන එක නම් මම විදිහට p නේ q කියලා ඔයාලට ආවා. හොයාගන්න ක්‍රම දෙකක් තියෙනවා මෙන්න මේ බීටා. එකක් මෙතනින් හොයාගන්න පුළුවන් එකක් මෙතනින් හොයාගන්න පුළුවන්. ලේසි ක්‍රම එකක්. මෙන්න මෙයාගේ හොයාගන්න එක ලේසි. ඇයි? මෙයා කියන්නේ ඍණ p ඍණ ඇල්ෆා කියලා එන්නේ. එතකොට මෙතනින් සමාන භාග සංඛ්‍යාව ඉවර නිකන් කැත උත්තරේ නෙවෙයි. මෙතෙන් දාපුවා කැත උත්තරය තමයි. මේක හරිය ලේසි. මෙතනින් කියන්නේ මොකද්ද? බීටා කියන්නේ මොකද්ද? c බෙදීම ඇල්ෆා. හත්ලා එනවා. ගැමා කියන්නේ කවුද? c බෙදීම 2යි ඇල්ෆා. තේරුණාද? දැන් අපිට පෙන්නන්න දෙනවා මොකද්ද බීටා සමානයි 2යි ගැමාද මොකද්ද කියලා. නේද? 2යි ගැමා සමානයි 2යි බීටාද මොකක්ද නැහැ එහෙම තියෙනවා. මොකක් හරි. මම මෙයාට අංකයක් දෙනවා 3යි කියලා. මෙයාට අංකයක් දෙනවා 4යි කියලා. කලින් ගත්තා නම් අංක මාරු කරගන්න. අන්න මතක නැහැ බෝඩ් එකේ මොකද තියෙන්නේ. එහෙනම් මම මෙන්න මේ ගැමායි ගන්නවා. මොකද වෙන්නේ? c බෙදීම 2යි ඇල්ෆා නේ තියෙන්නේ. මෙන්න මේක c බෙදීම ඇල්ෆා වලට මම කවුද පාවිච්චි කරන්නේ මේ? c බෙදීම 2යි මේ ගැමාගේ මේක ගත්තේ c බෙදීම ඇල්ෆා වලට කවුද පාවිච්චි කරන්නේ? බීටා කියලා ගන්නවා. එහෙනම් අංක 3 ගැමා සමානයි 1ට 2යි බීටා. හරස් ගුණ කරගන්න. අතරිනවා බීටා සමානයි 2යි ගැමා වල කතාව. හරිනේ? හරිද? ඒක ඉතුරු ගෑල්ල. එහෙනම් බීටා සමානයි 2යි ගැමා කියලා විභාග කරලා. හරි. එහෙනම් දැන් මෙතන දෙනවා අපි. වර්ග සමීකරණය හොයන්නේ. x වර්ගයේ ඍණ බීටා ධන ගැමා සමානයි x ධන බීටා ගැමා සමානයි බිඳුව. හරිද? ඔය අවුරුද්දේ හරි ලකුණු 10ක් දෙනවා මෙතන. හරි. මේක ලියා ගන්න බැරි කියන්නේ. ඕන මූල වර්ග සමීකරණය ටික මොකද ඉන්නේ? x වර්ගයේ ඍණ මූල දෙකේ එකතුව වතාවක් x ධන මූල දෙකේ මොකද ඉන්නේ? ගුණිතය. ඕකට ලකුණු 10ක් දෙන්න. හරි. එහෙනම් අපි යම් මෙතෙන් දැන් ඔයාලා හොයාගත්ත බීටා සමානයි 2යි ගැමා කියලා. හරි. එහෙනම් මම ඒක හොයාගන්නවා මෙතෙන්. මේක මම පොඩ්ඩක් ආදේශ කරගන්නවා මෙතෙන්. බීටා කියන්නේ 2යි ගැමා. එහෙනම් මෙතන කියනවා මොකද්ද? 3යි ගැමා x ධන මොකද ඉන්නේ? ගැමා වර්ගය සමානයි බිඳුව. තේරුණාද ඒක? ඇයි බීටා කියන්නේ කවුද? 2යි ගැමානේ. ඒතකොට 2යි ගැමා මෙතෙන් ආදේශ කරනවා 2යි ගැමායි ධන ගැමායි කියන්නේ 3යි ගැමා. මෙතන නෝ මෙතන 2යි ගැමානේ. 2යි ගැමා වර්ගය. බීටා කියන්නේ 2යි ගැමා. මෙතෙන් කියනවා මග්නිසාද බීටා සමානයි 2යි ගැමායි. දැන් එන අපිට ගැමා හොයාගන්නවා. ගැමා කියන්නේ මෙන්න මෙතන ඉන්නවා. ගැමා කියන්නේ c බෙදීම 2යි ඇල්ෆා. එහෙනම් c කියන්නේ කවුද? ඍණ මම මතක නැහැ කියන කොට ඍණ p ඍණ q ඊට පස්සේ 2යි p ඍණ qද? මම මතකෙන් කිව්වේ. කලින් කිය මෙව්වා. යට ඉන්නවා 2යි ඇල්ෆා කියන්නේ කවුද? ඇල්ෆා කියන්නේ p ඍණ q. එහෙනම් මෙතන කියනවා මෙයාට මෙයා කැපිලා යනවා. මෙතන මොකක්ද මේ දෙකනේ. මේකනේ මේ කැපිලා යනවා. ඒතර උත්තරේ නා ඍණ 2යි p ඍණ බෙදීම 2යි. ඔබේ උත්තරේ දීලා දෙනවා. උත්තරේ දිහා බලන්න සුළු කරන්න. ඔබේ උත්තරේ දීලා දෙනවා මෙන්න මෙහෙම එකක්. 2යි x වර්ගය 2යි p ඍණ q. හරි.
මොකක් හරි මොකදක් වෙයි බලමු. එහෙනම් ගැමා කියන එක අහගත්තා මම මෙතන ආදේශ කර ගන්නවා. x වර්ගයේ ඍණ 3යි ගැමානේ. එහෙනම් මෙයා මම දානවා. ඍණ 2යි p ඍණ q. බෙදීම 2. වතාවක් x. මෙතනින් එනවා. දෙවතාව ඍණ 2යි p ඍණ q ගේ බෙදීම 2යි. එයාගේ වර්ග සමානයි. එහෙනම් මෙතනින් එනවා. මේ ඍණයි ධන වෙනවා. x වර්ගයේ ධන 3 බෙදීම 2යි. 2යි p ඍණ q x. මෙතනින් ඍණයි ධන වෙනවා. මොකද මේකන්නේ? එහෙනම් මෙතනින් එනවා 2යි p ඍණ q ගේ වර්ගයට 4 සමානයි බිඳුව. එහෙනම් මෙතනින් දෙකක් හැදෙනවා. අයි උත්තරය ඇවිල්ලා තියෙන්නේ. මම සේරම දෙකෙන් කොයි කරා යනවා. ඒතර උත්තරේ එනවා 2x වර්ගය 3යි 2යි p ඍණ q x ධන 2යි p ඍණ q ගේ වර්ගය සමානයි. ඔන්න ඔක තමයි වෙන්නේ දෙන්නේ. ගාන හදලා. හරිනේ. alright. හරි. ඒ ගාන දෙන්නේ ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය බෙදුම් වලකට තමයි. ඒ පාඩමේ තමයි එන්නේ ඔය ගාන. හරිනේ. එතකොට ශේෂ ප්‍රමේයෙන් අදහස් කරන්නේ මොකද්ද? ශේෂ ප්‍රමේය කියන්නේ මෙන්න මේ මොකක් හරි ශිල්පයක් තියෙනවා. අපි දන්නේ නැහැ. ඕකට අපි හිතමු x ධන 1 සමානයි x ධන 1 කියන එක්කෙනාගෙන් බෙදපුවා ශේෂය අපිට ඕන. එහෙනම් මොකද කරන්නේ? මෙයා බිඳුවට සමාන කරා මෙතනින් එන උත්තරේ මොකද කරන්නේ? මෙන්න මෙයාට ආදේශ කරනවා. එතකොට එන උත්තරේ මොකද්ද? එයාගේ ශේෂය. ඒ උත්තරේ ආදේශ කරපුවම බිඳුවට නම් එයා මොකද්ද? එයාගේ සාධකය. හරිනේ. ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය විශේෂ කරුණ තමයි. වාජකය. ඒ කියන්නේ මෙන්න මෙහෙම ගත්තොත් මෙයා කවුද? වාජ්‍ය. මෙයා වාජකය. මෙයා ලබ්ධිය අවසාන බෙදලා ඉතුරු වෙන්නේ ශේෂය. ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන්. වාජකේ මෙන්න මේ ආකාරයට විතරයි. ඒ කියන්නේ x ගේ මොන බලද? හරියම බලද කොහොමද? වර්ගඵලයක් තියෙනවා. වර්ගඵලයක් තියෙනවා අනිවාර්යයෙන් මොකක්ද දෙන්න ඕනේ? බෙදුම් වැලවලද? බෙදුම් වැලවලදී මොකක්ද සූත්‍රය? මොකද දෙන්නේ? වාජකය සමානයි ලබ්ධිය ගුණ කිරීම වාජකය ධන ශේෂය. මෙතන තා පොයින්ට් එකක් ගන්නවා. සාධාරණ ශේෂය කියලා මොකද දන්නේ එකක් කියනවා. සාධාරණ ශේෂය කියලා ගන්නේ කොහොමද? සාධාරණ ශේෂය සමානයි මොකද වෙන්නේ? වාචකයේ මාත්‍රය ඍණ 1. හරි ඒක නම් මොන සාධාරණ ප්‍රකාශයෙන් ලියා ගන්න ඕනේ. හරි ඒක මේක ඕන වෙන්නේ නැහැ. කොච්චරයි තියෙන්නේ මේ පාඩේ? තියෙන්නේ කොටස් තුනයි. මම සම්පූර්ණ දේ විස්තර කරන්න බෑ. හරි. අද මතක් කරනවා විතරයි යාමත කරන්නේ. හරි. එහෙනම් ගාණි කියලා දෙනවා. hx කියලා ප්‍රකාශනය කරන මම hx ලියා ගන්නවා. x වර්ගයේ ධන x වර්ගයේ x ගණයේ ධන ax වර්ගයේ ධන bx ධන c right x වර්ගයේ ඍණය කියන්නේ hx සාධකයක් බව දියද. හරි සාධකයක් හරි මොන ගේමක් හරි x වර්ගයෙන් අපිට දාන්න පුළුවන්ද? බෑ. එහෙනම් මම බෙදුම් වලට දානවා. එතකොට මොකද දෙන්න ඕනේ? x ගණය ax වර්ගයේ ධන bx ධන c ලබ්ධිය අපි දාන්නේ නෑ මම එයා qx කියලා ගන්නවා. මෙයා බෙදනවා කියන්නේ කාගෙන්ද? x වර්ගය ඍණ 1කින්. එතකොට එයා සාධකයක් නම් ශේෂය කිය දෙන්න ඕනේ. බිඳුව. මේ මොකක්ද දන්නේ? බෙදුම් ඇල්ගොරිතම දන්නේ. බෙදුම් ඇල්ගොරිතම මොකද වෙන්නේ? x වර්ගය ප්‍රකාශනය කියන්නේ. එහෙනම් ඒ කෑල්ලේ හින්දා මොකද ශේෂය බිඳුවක් වුණා. ඔය ගානේ වල ශේෂය බිඳුවක් කියන්නේ. හරි. එහෙනම් දැන් මම හොයා ගන්න නම් මොනවාරි සමීකරණ ටිකක් දාලා මේ දිනේ මොකක්ද වර්ග දෙක අන්තරේ නම් මම යාව දා ගන්නවා. මොකද b එකේ වර්ගය කියන්නේ ඊයේ ගානේ මොකක් හරි කරලා දාන්න අපිට පේන වැඩි කරලා බලන්න. එහෙනම් මෙතනින් සමීකරණ දෙකක් ගන්න පුළුවන්. මෙතෙන්ද මොකද q කියලා දන්නවද? නෑ q1 q2 කියලා දන්නවද? ඒව දන්නේ නෑ. එහෙනම් මම මේක නැති කරගන්න ඕන. එහෙනම් x සමාන කියලා දාන්න. x සමාන 1 දාපුවම එක සමීකරණයක් කරා. x සමාන 2 දාපුවම තව සමීකරණයක් කරා. මම x සමාන 1 දානවා. x සමාන 1 දාපුවම 1 දාන a දාන b දාන c සමානයි. මෙතනින් එනවා බිඳුව. එහෙනම් සූත්‍රය එනවා a ධන b ධන c සමානයි. මොකද එන්නේ? ඍණ 1යි. ඔන්න පළවෙනි සමීකරණය. x සමානයි මම ඍණ 1 දානවා. මෙතෙන් එනවා ඍණ 1 ගේ ඝනය. ධන
A ඍණ 1 වර්ගය ධන B ඍණ 1 ධන C සමානයි බිඳුව. එහෙනම් මෙයාව සුළු කරොත් එනවා ඍණ 1 ධන A ඍණ B ධන C සමානයි බිඳුව. මේක එහා පැත්තට දාලා. එතකොට මෙතනින් එනවා A ඍණ B ධන C සමානයි 1. මෙයා අන්ත දෙක. තේරුණාද වැඩි? හරි. අපිට හොයන්න තියෙන්නේ කවුද? A ද B ද C ද? B හොයාගන්න තියෙන්නේ. එහෙනම් A C ද නම් මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඉතින් හරිනේ. මෙතන A ධන C ඉන්නේ මෙතනත් A ධන C සමීකරණ දෙක මොකද කරන්නේ? අඩු කරලා දාන්න. එහෙනම් මම එක ඍණ දෙක කරනවා. එක ඍණ දෙක. එහෙනම් මෙතනින් එනවා A ධන B ධන C. ඍණ A ධන B ඍණ C සමානයි ඍණ 1 ඍණ 1. එහෙනම් A ට A කැපිලා C ට C කැපිලා. ඒතර 2යි B සමානයි ඍණ 2යි. A කියන්නේ B කියන්නේ ඍණ 1. මොනොත්. පළවෙනි ගාලා හරි. ඊට පස්සේ කියනවා hx යන ඔන්න ඔය බෙදුරු ශේෂය 5යි x ධන k බව දීයද? එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් මම මේ ඔබර වෙයි කියලා මේ සමීකරණ ටික කෝකටත් මම ලියාගෙන තියා ගන්නවා කොහෙන්ද? අපිට එක සමීකරණයක් ආවා මොකද්ද? a ධන b ධන c සමානයි ඍණ 1යි. අනිත් එක ආවා a ඍණ b ධන c සමානයි 1යි. ඊට අමතරව අපි හොයාගත්තා b සමානයි ඍණ 1යි. එහෙනම් මම මේ ටික මතලා දාන්න. ආයෙත් අපි බෙදුම් වර්ගවලට යන්න වෙනවා. ගානේ කියනවා hx යන බෙදුම් වල ශේෂය ඕක කියලා දෙනවා. hx එන බෙදුම් වර්ගවලට දානවා. hx වාජ්‍ය සමානයි ලබ්ධිය දන්නේ නැහැ qx. වාජ්‍යකේ දීලා දෙනවා මොකද්ද? x වර්ගය ඍණ 2යි x කියලා. ශේෂය කියලා දෙනවා ගානේ 5යි x ධන කියලා. මේ ආකෘතිය මොකද්ද? මෙයා ඇවිල්ලා වාජ්‍ය. මේ ඇවිල්ලා ලබ්ධිය. මේ ඇවිල්ලා වාජ්‍යකය. ධන ශේෂය. එහෙනම් මෙතනින් තව සමීකරණයක් ගන්න හැකියි. මගේ hx කියන එක ආදේශ කර ගන්නවා x ax වර්ගය bx ධන c. qx මෙයාගේ පොදුයි කවුද? x එකක් පොදුයි. හරිනේ. x එක ගේන ගත්තොත් හදනවා x ඍණ 2. ධන 5යි x ධන k. ආයෙම අපර මෙයාව නැති කර ගන්න. මෙතන සමීකරණය අපිට මොකද හොයන්නේ? k හි ආදේශය. එහෙනම් k හොයන්න ඕනේ. එහෙනම් k වල මම දානවා x සමානයි බිඳුව. x සමානයි බිඳුව විදිහ. ඇයි බිඳුව දැම්මේ? මේ x එකක් තියෙනවා. x වල බිඳුව දැම්මම වැඩි. ඊළඟට දාන්න ඕනේ x සමානයි 2. එහෙනම් x සමානයි බිඳුව තමයි මෙතන බිඳුවයි ධන c සමානයි. අර සෙට් එක බිඳුවයි. ඒතර 5යි බිඳුව ධන k. එහෙනම් මෙතන උත්තරය එනවා මොකක්ද? c සමානයි k කියලා. හරි. එහෙනම් මෙතන ඊළඟ දාන x සමානයි 2. 2 දානවාම 2 ඝනය එනවා. ධන a වල 2 වර්ගය. b වල 2 ධන c. මෙතනින් බිඳුවයි. මෙතනින් 5 වල 2 ධන k. එහෙනම් මෙතන කියනවා 10 ධන k කියලා. මෙතන සුළු කරන්න නම් 2 ඝනය කියන්නේ 8යි. මෙතන කියනවා 4යි a 2යි b ධන c. එහෙනම් සූත්‍රයක් කියනවා මෙතනින් මේක එහා පැත්තට ගියොත් එහෙම 4යි a ධන 2යි b ධන c සමානයි 2 ධන k. මෙයා අංක 3. 3 නෙමෙයි මෙයා අංක 3 මෙයා අංක 4. හරි එහෙනම් අපිට වැඩේ කරන්න පුළුවන්. මොකද දැන් මෙතනින් b කෙනෙක් කෙනා හොයාගත්තනේ. හරිනේ. මෙතනින් එන්න දෙනවා c සමානයි k කියලා. අපි මොකද කරන්නේ? අපිට ඕනේ k විතරයි ගහන්න කියන්නේ. මෙයා හොයන්න කියන්නේ නෑ. අපි එයා මෙහෙම වැඩ කරමු. අපිට මෙන්න මෙයාගේ c දිහා දාන්න මොකද්ද පාවිච්චි කරන්න පුළුවන්? k කියලා දාන්න පුළුවන්. අන්නේ k කියලා දාන්න කැපියනවාද? අර එතනින් a හොයාගන්න. එහෙනම් මෙතනින් එනවා 4යි a ධන 2යි b ධන k සමානයි 2 ධන k. එහෙනම් k ට k කැපිලා ගියලා උත්තරේ එනවා 4යි a ධන
2යි b සමානයි මොකද එන්නේ 2යි. ඔයාලා හොයාගත්ත 4යි 2යි මොකද එන්නේ b කියන්නේ ඍණ එක නේද 2යි එහෙනම් මෙයා එහා පැත්තට ගියාම වෙන්නේ මොකද 4යි එහෙනම් a කියන්නේ කීයද 1යි. එහෙනම් a තරි b තරි එහෙනම් දැන් අපි ඉතින් හරි බේසික් c හොයාගන්න මොකද කරන්නේ c හොයාගන්න මොකද කරන්නේ අපි මේ කැමති සමීකරණයට ආදේශ කරමු. දැන් මෙතනින් ගාවන එක සමීකරණයක් කො මෙතනක් තියෙනවනේ අපි ගාව සමීකරණ දෙකක්. මම මෙයාට b ආදේශ කරගන්නවා. a ඍණ 1 ධන c සමානයි ඍණ 1. එහෙනම් මෙතනින් කියනවා මොකද්ද? a ධන c සමානයි බිඳුවද? අතනින් කියනවා a ඍණ b කියන්නේ ධන 1 වෙනවා. ධන c සමානයි 1යි. එහෙනම් මෙතනින් කියනවා ආයතනයේ a ධන c සමානයි බිඳුව කියලා යනවා. එතකොට a ධන c සමානයි බිඳුව කියලා එක සමීකරණයක් එනවා. හරිනේ. එතකොට a කියන එක අපි හොයාගත්තානේ. එතකොට a කියන්නේ මෙයාගෙන් ගත්තා මේක බොරු වැඩක් නෑ. හරිනේ. එතකොට මෙතනින් කියනවා a ධන c සමානයි බිඳුව නම් a කියන්නේ 1යි. එහෙනම් c කියන්නේ කීයද? ඍණ 1යි. c සමානයි k නේ. එහෙනම් k කියන්නේ කීයද? ඍණ 1යි. ඔන්න කතාව ඉවරයි. ඊට පස්සේ මොකද කියන්නේ? අපිට කියනවා hx ඔන්න ආකාරයට විදිහට බව පෙන්නන්න. මෙයාට අපි මේ හොයාගත්ත අගයන් ටික දැන් දැන් තියෙනවා එකතරට ගමු. a කියන්නේ කීයද? 1යි. ඊට පස්සේ c කියන්නේ ඍණ 1යි. එහෙනම් මෙන්න මෙයාගේ a කියන්නේ 1යි. එහෙනම් මෙයා නැතුව යනවා. b කියන්නේ ඍණ 1යි. එහෙනම් b කියන්නේ ඍණ 1යි කියලා. c කියන්නේ ඍණ 1යි නේ. පොඩි කතාවක් කියනවා මුලින්ම x වර්ගයේ ඍණ 1 කියන මෙයාගේ සාධකයක්. එහෙනම් මට මෙන්න මේක ලියා ගන්න පුළුවන් නේද? x වර්ගයේ ඍණ 1 වතාවක් තව යම් කිසි ප්‍රකාශයක්. සාධකයක් නම් මොකද ගමු? දැන් මෙහෙම හිතන්නකෝ. 4x වර්ගය දාන 8x තියෙනවා. එතකොට මේකේ 4 කියන 4x පුදුයි නේද? එහෙනම් යා ඉදිරියට ගත්තාම 4x වතාවක් යම් කිසි ප්‍රකාශයක් විදිහට ලියන්න පුළුවන්. මෙයා 4x කියලා මෙයාගේ සාධකයක්. එහෙනම් මෙතන ගාන කියලා දෙනවා x වර්ගයේ ඍණ 1 කියන සාධකයක් කියලා මුලින්ම. ගානේ මුලම දිලා තියෙනවා. එහෙනම් මට x වර්ගයේ වතාවක් ඕක ලියන්න පුළුවන්. එහෙනම් ටක් ගාලා මම දීර්ඝ දාලා බලනවා මොකක්ද එන්නේ කියලා. x ගණය ගන්න x වර්ගයේ ඍණ x ඍණ 1. මෙතනින් එන්නේ x වර්ගයේ ඍණ 1 නේ. එහෙනම් මෙතන එනවා x එකක්. ඒතකොට x ගණය ඍණ x එනවා. ඒතකොට මෙතනින් එනවා x වර්ගයේ හේපම වෙනවා. මේ ඍණයි මේ ඍණයි කැපිලා. ඒතකොට x වර්ගයේ ඍණ 1. එහෙනම් මෙතනින් එනවා ධන 1. එහෙනම් මෙතන උත්තරේ මොකක්ද? x ධන 1යි. තාම දැන් මොන ආකෘතියද යන්නේ කියන්නේ? කියන්නේ මෙන්න මේ ආකෘතිය ගන්න. x ඍණ ලැම්ඩාගේ පූර්ණ වර්ගය ඊට පස්සේ මොකද කියන්නේ? x ධන x ඍණ මෙ. ඒ ආකෘතිය තියෙන ගමන් වර්ගයේ තියෙන වර්ග දින ඇතුලේ. අරගේ පෙන්වන්න දෙන එකේ කොහෙද ඉන්නේ? එළියේ ඉන්නේ. එහෙනම් අපිට ඕක හදා ගන්න වෙනවා. මේක වකනවා. හරි. මේ දෙන්නේ මොකද? වර්ග දෙකාන්තරේ නේ. ආයෙනම් මම මුව දානවා වර්ග දෙකාන්තරේ. x ඍණ 1යි x ධන 1. අර මේ එහා පැත්තේ x ධන 1ක් ඉන්නව නේද? එහෙනම් මට ලියන්න පුළුවන් මොකද්ද? x ධන 1ගේ පූර්ණ වර්ගය x ඍණ 1. තාම ගානේ කර නෑ. අපිට තියෙන්නේ මොන ආකාරද? මෙන්න මේ ආකාර හදන්න තියෙන්නේ. මේක නම් හරි. මේක හරි. මේක නම් හරි. මේ ආකෘතිය x ඍණ එහෙනම් mu කියන්නේ කීයද? 1යි. මෙතන නෑ. එහෙනම් මම මේක හදා ගන්නවා මෙන්න මෙහෙම. x ඍණ 1. තේරුණාද? එතකොට මේ ඍණයි මේ ඍණයි හරියන ලැම්ඩා කියන්නේ කීයද? ඍණ 1. මොන ගානේ කරා? හරි. එතකොට සම්පූර්ණ ගානේ ඉවරනවාද?